ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ මෙත්තා බ්‍රෝ YouTube channel එකත් එක්ක ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන්නේ 2027 දී YouTube විසින් වෙනස් කරන්න ඉන්න monetization rules මොනවද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම ඔයාලට මේ නීති වලට අමතරව තව කොටස් කිහිපයක්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම මගේ ලේසියටයි ඔයාලගේ ලේසියටයි ඒවා ටොපික්ස් වශයෙන් ටොපික්ස් 5කට බෙදලා කතා කරන්න. පළවෙනි එක තමයි YouTube monetization කියන්නේ මොකක්ද කියන එක. දෙවෙනි එක YouTube මුල් කාලේ තිබුණු නීති මොනවද කියන එක. තුන්වෙනි එක තමයි දැන් YouTube monetization නීති. ඒ කියන්නේ 2026 සහ ඊට කලින් තිබ්බ rules මොනවද කියන එක. ඊට පස්සේ හතරවෙනි එක තමයි ඔයාලා ටයිටල් එකේ දැක්කා වගේම තියෙන 2027 දී වෙනස් වෙන නීති මොනවද කියන එක. ඊට පස්වෙනි එක තමයි ඇයි YouTube විසින් මේ rules වෙනස් කරන්න කියන එක. YouTube monetization කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම මොකද්ද මේ YouTube monetization කියන්නේ? YouTube monetization කියන්නේ කෙටියෙන්ම කිව්වොත් YouTubersලාට ඒ කියන්නේ YouTube එකට වීඩියෝ දාන අයට සල්ලි හම්බෙන්න තැන. ඒ කියන්නේ දැන් තියෙන විදියට නම් YouTube විසින් චැලෙන් 3ක් දීලා තියෙනවා. ඒක අපි වින් කරලා ඇප්ලයි කරන්න ඕනි. එතකොට තමයි ටික දවසකින් ඔයාලට සල්ලි හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මොනටයිසේෂන් ඔන් වෙලා කියන එක. ඔන්න ඕක තමයි මොනටයිසේෂන් කියන්නේ. එහෙනම් අපි දෙවෙනි ටොපික් එකට යමු. දෙවෙනි එක තමයි YouTube මුල් කාලේ තිබුණු නීති මොනවද කියන එක. ඇත්තටම මොනවද තියෙන්නේ නැත්තේ යාළුවනේ. ඇත්තම කිව්වොත් මේ මොනවත් නීති තිබිලා නැහැ. ඒ කාලේ ඔය මොකුත් බලලත් නැහැ. එයාලා කරේ YouTube එකට වීඩියෝ දාන හැම කෙනෙක්ටම මුදල් ලබා දුන්න එක. ඔයාලා දැන් හිතනවා ඇති ඒ ඇයි කියලා. ඇයි ඒ කිව්වොත් මොකද YouTubers කීප දෙනයි මුල් කාලේ හිටියේ. ඒ දැන් වන විට මිලියන ගාණක් YouTubers මේ නිසා YouTube එකේ මිලියන ගාණක් YouTubers ඉන්නවා. මෙම නිසා YouTube එක තීරණය කළා තියෙනවා අපිට මේ හැම කෙනෙක්ටම දෙන්න බෑ. දුන්නත් කිසි වටිනාකමක් නැහැ කියලා. ඒ නිසා යාළුවා චැලෙන්ජ් 3ක් YouTubers-ලාට දුන්නා. ඒ තුන වින් කරන කට්ටියට විතරක් මේ මොනටයිසේෂන් කියන සල්ලි හම්බෙන තැන ඔන් කරලා දෙන්න. ඒ මොනවද කියලා අපි ඊළඟ ටොපික් එකෙන් ඒ චැලෙන්ජ් 3 මොනවද කියලා බලමු. තුන්වෙනි එක තමයි දැන් තියෙන YouTube monetization නීති. ඒ කියන්නේ 2026 ඒ කියන්නේ 2026 rules මොනවද කියන එක. මේ තියෙන්නේ ඒ rules ටික. පළවෙනි එක තමයි subscribersලා 1000ක් ඉන්න ඕනි. අනිත් එක තමයි watch hours 4000ක් තියෙන්නත් ඕනි. ඒ දෙක ඔයාලට අවශ්‍ය වෙන්නේ long video වලට monetization on කරගන්න ඕන නම් තමයි. ඊට short video වලට ඔයාලට on කරගන්න ඕන නම් subscribersලා 1000කුයි එක short video එකකට 10 million views ගිහින් තියෙන්න ඕනි. එහෙනම් ඔයාලා හිතනවා ඇති ඇයි මේ කියලා. අපි දැන් ඔයාලා හිතනවා short video වලට ඇයි මේ විදියට 10 million views ඉල්ලන්නේ කියලා. ඒ කියනවනම් short channel එකක් කරන්න මේ වීඩියෝ එක බලනවා නම් එයා දන්නවා long video වලට වැඩිය short video වලට views ගොඩක් යනවා කියලා. මොකද දැන් මිනිස්සු ෆෝන් එක අරන් කොච්චරවත් ස්ක්‍රෝල් කරන එක තමයි ඉන්නේ. සහ short video තියෙන්නේ විනාඩියක් හෝ විනාඩියකටත් අඩු කාලයක්. ඒ නිසා long වලට වඩා short වලට views යනවා වැඩි. සහ අපි මෙහෙම හිතුවොත් short කරන channel එකක් කරන්නේ ඒ පුද්ගලයා මොකක් හරි විනාඩියකට අඩු වීඩියෝ කෑල්ලක් ගන්නවා. ගත්ත ගමන් අප්ලෝඩ් කරන එක වගේනේ. ඒ long වීඩියෝ හදන කෙනෙක්. ඒ වීඩියෝ එක එඩිට් කරන්න ඕනි, thumbnail හදන්න ඕනි, ඒ වගේ එක දේවල් තියෙනවා. ඔයාලට දැන් තේරෙනවා ඉතින් මේ දෙකේ වෙනස. නමුත් මේ දෙකේ YouTube විසින් වැඩිපුරම ගෙවන්නේ ඔයාලා long කිව්වත් විශ්වාස කරනවද? ඔව් ඒක ඇත්ත. short වලට views මිලියන එක ආදායම වලට long වල views 10000කින් විතර ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ඔයා පිටරට හදනවා නම් ඔයාට views 1000ක්
1000කෝ 1000කට අඩු views ප්‍රමාණයක් තිබ්බත් ඒ ආදායම ඔයාලට ගන්න පුළුවන්. දැන් ඔයා තීරණය කරන්න ඔයා මොකද්ද කරන්න කියලා. ෂෝට් channel එකක්ද නැත්නම් ලොං channel එකක්ද? ඔයාලට අදහසක් එන්නේ නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි හතරවෙනි ටොපික් එකට යමු. ඔන්න හතරවෙනි එක තමයි 2027 දී වෙනස් වෙන නීති. ඔයාලා ටයිටල් එකේ දැක්කා වගේ මේ නීති මොනවද කියන එක. ඔයාලට ඒක මම මෙහෙම කියලා දෙන්නම්. ඔයාලට පේනවා ඇති ලොං වීඩියෝ වලට නම් අවශ්‍ය වෙන්නේ අපිට 2027 දී YouTube channel එක මොනටයිසේෂන් on කරගන්න හිතන් ඉන්නවනම් subscribers ලා අහකුයි ඔච්චර 8000 කුයි තිබ්බාම හොඳටම තියල්නේ. කලින් තිබ්බේ ඔයාලට මතක ඇති ලොං වීඩියෝ වල subscribers ලා 1000යි watch hours 4000යි. ඔයාලට පේනවා දැන් මෙතන වෙනස් වෙලා තියෙන watch hours විතරයි. watch hours දෙගුණකින් වැඩි වෙලා යන්නේ. ඒ ලොං වීඩියෝ වලට. අපි බලමු ෂෝට් වීඩියෝ වලට මොනවද අවශ්‍ය කියලා. ෂෝට් වීඩියෝ වලට subscribers ලා 1000යි. දෙවෙනි එක තමයි 20 million views ඉල්ලනවා යාළුවනේ. කලින් තිබ්බේ 10 million views. දැන් ඔයාලට පේනවා ඇති එතනත් subscribers ලා 1000 කියන එක වෙනස් වෙලා නැහැ. ඔන්නෝක තමයි 2027 දී YouTube විසින් වෙනස් කරන්න ඉන්න නීති ටික මොනටයිසේෂන් on කරගන්නවා නම් on කරගන්න තියෙන්නේ ওই විදිහට තමයි. එහෙනම් ඔයාලා හිතා ගන්න ඔයාලා 2027 දී මොනටයිසේෂන් on ගන්නවා නම් ඔයාලට කොච්චර challenge එකක් දීලා තියෙනවද YouTube කියලා. එහෙනම් අපි ඊළඟ ටොපික් එකට යමු. පස්වෙනි එක තමයි ඇයි YouTube විසින් මේ නීති වෙනස් කරන්න කියන එක. ඇයි ඇත්තටම මේක වෙනස් කරන්න නැත්තේ? අවුරුදු 20කට කලිනුත් තිබ්බේ ওই නීති මොනවත් තිබිලා නැහැ. මේ නීතිමයි තිබ්බේ. subs 1000යි, watch hours 4000යි, short වලට නම් 10 million views. ඇයි දැන් එයාලා වෙනස් කරන්න නැත්තේ? ඇත්තම කිව්වොත් දැන් YouTube වෘත්තීය මට්ටමේ එනවා. කලින් තිබ්බටත් වැඩිය වෘත්තීය මට්ටමකට එන ගමන් තියෙන්නේ. ඒ නිසා තමයි YouTube විසින් මේ නීති වෙනස් කරන්නේ. ඇත්තම කිව්වොත් අවුරුදු 10කට 20කට විතර කලින් මේ නීති මොනවත් බලලා නැහැ. ඒක එයාලා YouTube කරන හැමෝටම සැඩ දුන්නෙක් කරේ. එහෙනම් අපි පස්වෙනි එකනොත් ඉවරයි. පස්වෙනි ටොපික් එකත් කතා කරලා. එහෙනම් ඔයාලට මට අවසානට කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. මේ නීති 2027 ඔයාලා දැක්ක විදිහට ටයිටල් එකේ තිබ්බ විදිහට මේ 2027 තියෙන නීති හරියට වෙනස් වෙන්නේ 2027 ජනවාරි 31 න් පස්සේ යාළුවනේ. ඒ නිසා ඔයාලා කොහොම හරි මහන්සි වෙන්න කොට දාගන්න channel එක 2027 ජනවාරි 31ට කලින් මොනිටයිසේෂන් on කරගන්න. ඒ තමයි යාළුවෝ කියන්න තියෙන්නේ. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම පහළ තියෙන subscribe button එක click කරලා channel එකට උදව් කරන්න යාළුවනේ. වීඩියෝ එක වටිනා කියලා දෙනවා like කරගෙන ඔයාලට පහලින් අදහස් ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් දාගෙන යන්නත් අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් ගිහින් එන්න.